අද මම ඔයාලට කතා කරන්නේ බොහෝ දෙමව්පියන්ට බොහෝ දරුවන්ට තියෙන ගැටලුවක් සම්බන්ධයෙන්. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියට බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම මොනවද සම්පූර්ණ කරන්න ඕනේ අවම සුදුසුකම් කියලා. සමහර වෙලාවට දරුවෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය අරගෙන ඇවිල්ලා මිස් මට ඒ ලෙවල් කරන්න පුළුවන්ද? මැඩම් මට ඒ ලෙවල් කරන්න පුළුවන්ද? මේ මගේ රිසල්ට්ස් මෙහෙමයි කියලා කතා කරනවා. දෙමාපියොත් අහනවා. එතකොට ඇත්තටම ගුරුවරුන්ටත් සමහර වෙලාවට දරුවන්ගේ ප්‍රතිඵල අනුව හිතා ගන්න බෑ මේ දරුවව උසස් පෙළ පන්තියේ වාඩි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගැටලුවට මං හිතුවා විසඳුම ඒ කියන්නේ ඇත්තටම බොහෝ දෙනෙක් දන්නේ නෑ කොහොමද මේ O level pass කියන එක සලකන්නේ කියලා. දැන් හැමෝම දන්නවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට විෂයන් 9කට අපි පෙනී හිටින්න ඕන. ඒකේ ප්‍රධාන විෂයන් 6කුත් ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් 3ක් ඒ කියන්නේ තෝරාගත් විෂයන් 3ක් එකතුවෙන් තමයි මේ 9 හැදිලා තියෙන්නේ. එතකොට විභාගයේ සමත් වෙන්න මේ කියන විෂයන් 9න් සපුරාලිය යුතු අවම සුදුසුකම් මොනවද? ඒ අවම සුදුසුකම් සපුරන දරුවෙක්ට විතරයි උසස් පෙළ පන්තියට ඇතුළත් වෙන්න නැත්නම් පාසල් අයදුම්කරුවෙකු විදිහට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වෙන්නේ. එතකොට පළවෙනි කාරණාව තමයි ඔබ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් ඔයාගේ ෆස්ට් ලැන්ග්වේජ් එක වෙන්නේ මව් භාෂාව වෙන්නේ සිංහල. එතකොට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාවට 100ක් ඔයා අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රෙඩිට් එකක්. 100ක් කියන්නේ 100ක්ම නෙවෙයි 100 හෝ ඊට ඉහළ ප්‍රතිඵලයක් ඔයා අරගෙන තියෙන්න ඕනේ. A හෝ B හෝ C. ඊළඟට ගණිතයේ විෂයට අඩුම තරමින් S පාස් එකක්. කියන්නේ ගණිතයේ සමත් වෙන්න ඕනේ. ගණිතයේ අසමත් වුණොත් විභාගයේ සමත් ලෙස සලකන්නේ නැහැ. ඒත් එක්කම ක්‍රෙඩිට්ස් 3ක් එක්ක අනිකුත් විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ නැවතත් කියනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම මේ විෂයන් 9න් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒකෙන් 3කට ක්‍රෙඩිට් තියෙන්න ඕනේ. ඒ තුනෙනුත් එකක් සිංහල වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ අවම සුදුසුකම සපුරන්න තියෙන්නේ. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා මේ කියන අවම සුදුසුකම් සපුරලා ඒ කියන්නේ සිංහල වලට 100ක තියෙනවා විෂයන් 6කුත් සමත් වෙලා තිබෙනවා හැබැයි ගණිතය අසමත්. එතකොට ඒ දරුවට උසස් පෙළ පන්තියට පෙනී හිටින්න පුළුවන්ද? ඔව්. ඇත්තටම ඒ දරුවට උසස් පෙළ පන්තියට අපිට ඒ දරුවව ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි ඒ දරුවා පොරොන්දු පිට යන්නේ ඊළඟ අවුරුද්දේ සෙකන්ඩ් ෂයි එකෙන් එයා ගණිතයේ විෂය සමත් කරලා දෙනවා කියන පොරොන්දුව මත. එතකොට ඒ අවුරුද්දේ එයා ගණිතය සමත් කරලා දෙන්න ඕනි. එහෙම වුණොත් එයාට උසස් පෙළ පන්තියේ දිගටම රැඳී සිටීමේ අවකාශය ලැබෙනවා. අවාසනාවකට එයා ගණිතය සමත් කරගන්න බැරි වුණොත් එයාට උසස් පෙළ පන්තියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි ওই දරුවෝ අරන් දෙන්නම් කියන පදනමට උසස් පෙළ පන්තියට ඇතුළත් වෙන්නේ. එතකොට මේ විදිහට තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළ විභාගයට අවම සුදුසුකම් ලැබලා දරුවෙක් ඇතුළත් වෙන්නේ. ඒතර මේ තෝරාගත් විෂයන් වල ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් වල වැදගත්කම තමයි ඒව සරල විෂයන්ගෙන් කළොත් යම්කිසි ළමයෙක්ට පුළුවන් ඒ සරල විෂයන්ට පාස් 3ක් අරගෙන සිංහල වලට C1ක් සහ Tamanට පහසු විෂයන් තව මොනවා හරි ඒවට C අරගෙන විභාගයේ සමත් වෙන්න. ඒ විදිහට විභාගයේ සමත් වුණොත් ඔයාලා හැමෝටම උසස් පෙළ පන්තියට ඇතුළත් වෙන්න පුළුවන්.